හරි අපි මේ ගැන ටිකක් ගැඹුරට හිතමු. එයි අපි නිතරම වගේ ආතතියෙන් දුකෙන් කාලය ගෙවන්නේ. අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒකට තියෙන මූලිකම හේතුවක් ගැන. පුදුම දේ තමයි ඒ හැමදේම පටන් ගන්නෙ අපි ලෝකේ දකින්න විදිහෙන්මයි. මේක අපි හැමෝටම දැනෙන ප්‍රශ්නයක් නේද? ඇයි අපි නැවත නැවතත් අපිටම දුක ගැන දෙන තීරණ ගන්නෙ? උත්තරේ තියෙන්නේ අපි හිතනවා වගේ පිටින් හොයන්න පුරවන් තැනක නෙවෙයි, ඒක තියෙන්නේ අපේම දැක්ම ඇතුලේ. මේක දැනුම මදිකමක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්. හිතන්නකෝ අපි නිල් පාට කණ්ණාඩියක් දාගෙන ඉන්නා කියලා. එතකොට අපිට මුළු ලෝකෙම පේන්නේ කොහොමද? නිල් පාටෙන්. අන්න ඒ වගේ වැරදවා දැනගැනීමකින් තමයි හැමදේම පටන් ගන්නෙ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ නොදැනීම සහ වරදවා දැනීම අතර තියෙන වෙනස මොකක්ද කියලා. මොකද අපේ ගමනේ පළවෙනි පියවර ඒක තීරුම් ගන්න එක. දැන් බලන්න නොදැනීම කියන්නේ නිකම්ම තොරතුරක් නැති එක. හැබැයි වරදවා දැනීම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අර කියන්නේ දුර තියෙන පිදුරු රූපයක් දැකලා ඒක ඇත්තම මිනිස්සෙක් කියලා හිතනවා වගේ වැඩක්. එතකොට අපි බය, ආදරේ, තරහ මේ හැමදේම ඇති වෙන්නේ අර පිදුරු රූපෙට නෙවෙයි. අපි හිතේ මවාගත්ත මිනිස්සෙට. ඉතින් බුදුදහමේදී මේ වරදවා දැනගැනීමට හරිව බලවත් වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි අවිජ්ජා. නැත්නම් අපි කියන්නේ අවිද්‍යාව කියලා. අපේ දුකට තියෙන මූලිකම හේතුව විදිහට දක්වන්නේ මේකම තමයි. අවිද්‍යාව කියන්නේ බුද්ධිය අඩුකමක්වත් මෝඩකමක්වත් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒක හරියට අපේ S2 ඉස්සරහින් තිරයක් වහිලා වගේ. ඒ තිරය නිසා යථාර්ථයේ ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ දේවල් ඇත්තටම තියෙන විදිහ අපිට පේන්නේ නැහැ. හරි, එහෙනම් මොකද්ද මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන ඇත්ත? අපි හරියටම නොදන්නේ මොනව ගැනද? මූලාශ්‍රය වලට අනුව අවිද්‍යාව කියන්නේ මූලිකවම ජීවිතයේ යථාර්ථය ගැන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන නොදැනුවත්කම. ඒ කියන්නේ මේ ලෝකේ දුකක් තියෙනවා කියන ඇත්ත, ඒ දුකට හේතුවක් තියෙනවා කියන ඇත්ත, ඒ දුක නැති කරන්න පුළුවන් කියන ඇත්ත සහ ඒකට පාරක් තියෙනවා කියන ඇත්ත. ඔන්න ඔය මූලිකම කාරණා ටික ගැන තියෙන අන්ධභාවය තමයි අවිද්‍යාව කියන්නේ. ඔන්න ඔය නොදැනුවත්කම නිසා තමයි අපි හැමතිස්සම වැරදි පාර යන්නේ. නිතරම වෙනස් වෙන අස්තිර දුක්ඛදායක දේවල් වලට අපි එල්ලිලා ඉන්නවා. ඒවා ස්ථිරයි, සදාකාලික සතුටක් දෙයි කියලා හිතාගෙන අපේ ශරීරය, අපේ හැඟීම් මේ හැමදේම දිහා අපි බලන්නේ මේ වැරදි කණ්ණාඩියෙන්. හොඳයි. දැන් අපි යමු ඊළඟ පියවරට. මේ වැරදි දැක්ම නිසා අපි කරන දේවල් මොනවද? එතනට තමයි සංඛාර කියන සංකල්පය එන්නේ. මේක තමයි ධාමයේ වැදගත්ම පුරුක. අවිද්‍යාව, ඒ කියන්නේ අපේ වැරදි දැක්ම. ඒක හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා සංඛාර කියන ඵලය හක ගන්නවා. සරලවම කිව්වොත් අපි ලෝකය දකින විදිහ වැරදි නිසා අපේ ක්‍රියාවන්නුත් ඒ මතම පදනම් වෙනවා. එතකොට සංඛාර කියන්නේ මොනවාද? ඒ තමයි අපේ චේතනාන්විත ක්‍රියාවන්. අපි හිතන දේවල්, කියන දේවල්, කරන දේවල්. මේ හැම ක්‍රියාවක්ම, හැම තේරීමක්ම හරියට බීජයක් වගේ. අපේ අනාගතය නිර්මාණය කරන බීජයක්. මේ සංඛාර ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. හොඳ ක්‍රියා, නරක ක්‍රියා සහ භාවනාවෙන් ලබන ගැඹුරු මානසික තත්වයන්. හැබැයි පුදුම දේ තමයි මේ තුනම අවිද්‍යාවෙන් පටන් ගන්නකම් ඒ හැම දෙයකින්ම අපිව මේ සංසාර චක්‍රෙම බැඳලා තියෙනවා. හොඳ ක්‍රියාවලින් හොඳ ප්‍රතිඵල ලැබුණත් අර මූලික වැරදි දැක්ම වෙනස් වෙන්නේ නැහැ. හාලි, මේ සංකල්ප තව ටිකක් සරල කරගන්න අපි හොඳ උපමාවක් බලමු. මේ උපමාවෙන් අවිද්‍යාව වැඩ කරන විදිය හරි අපූර්වට පැහැදිලි වෙනවා. අපි දකින්නේ එක දෙයක්. නමුත් අපි ඒක තේරුම් ගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. අන්නේ වැරදි තේරුම් ගැනීම මත තමයි අපේ හැඟීම් සහ ක්‍රියාවන් පදනම් වෙන්නේ. අපේ ජීවිතෙත් ඒ වගේම තමයි. අපි නිරන්තරයෙන් වෙනස් වෙන පිදුරු මිනිස්සුන්ට, ඒ කියන්නේ අනිත්‍ය දේවල් වලට ඇත්තම තරජනීය විදියට නැත්තම් සදාකාලික සතුට දෙන දේවල් විදියට ප්‍රතිචාර දක්වනවා. අපි ඒවට බය වෙනවා, ආස කරනවා, තරහ ගන්නවා. හැබැයි කවදාවත් ඒකේ ඇත්ත ස්වභාවය දකින්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් මේ හැම දෙයකින්ම අපිට තේරෙන පාඩම මොකක්ද? ඒ තමයි අපේ දැක්ම සහ අපේ ක්‍රියාවන් අතර තියෙන සම්බන්ධය කඩන්න බෑ කියන එක. එකක් අනික්කව හඩනවා. මේ ක්‍රියාවලිය පියවර දෙකකින් අපිට සාරාංශ කරන්න පුළුවන්. පළවෙනි එක අවිජ්ජා. ඒ කියන්නේ අපි යථාර්ථය වැරදියට දකිනවා. දෙවෙනි එක සංකාර. ඒ වැරදි දැක්ම උඩ ඉඳගෙන අපි ක්‍රියා කරනවා. ඒ ක්‍රියාවන් තමයි අපේ අනාගතය හදන්නේ. ඉතින් තීරණාත්මකම කාරණය තමයි මේ. අපේ ක්‍රියාවන් නිකම්ම අහසින් පාත් වෙන්නේ නැහැ. ඒ හැමදේම පටන් ගන්නෙ අපි දේවල් දකින විදියෙන්.
අපේ දුකට හේතුව පිටින් හොයලා වැඩක් නෑ. ඒක පටන් ගන්නෙ අපේම මනසින්. අපි ලෝකය දකින විදිය වෙනස් නොකර අපේ ක්‍රියාවන්වත් අපේ අනාගතයවත් වෙනස් වෙන්නේ නෑ. එහෙනම් අවසාන ප්‍රශ්නේ මේකයි අපේ හැම දුකකටම මුල මේ වැරදි දැක්ම නම් මේ අවිද්‍යාවේ අඳුරෙන් එළියට ඇවිත් ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් අපි මොකක්ද කරන්න ඕනේ?